සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද ඉඳන් Naruto series එකේ episode 135 ඉඳන් දිගටම මේ channel එකේ අරගෙන එනවා. ඒ හින්දා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම කලින් episode එකේ Narutoයි Sasuke fight කරලා Narutoට තුවාලලා ඉද්දි Kakashi Sensei ගිහින් තුවාල වුණ Narutoව කොළගම්මානේ රෝහලට අරගෙන යන ගමන් ඉද්දි රෝහල් නින්ජලා ඇවිත් Kakashiගෙන් අහනවා Narutoට කොහොමද කියලා. එයාට අවුලක් නැහැ කියනකොටම අහනවා කොහෙද Sasuke කියලා. එතකොට Kakashi කියනවා ඔහු ගියා කියලා. ඊට පස්සේ Kakashi අහනවා රෝහල් නින්ජලාගෙන් අනිත් ජනීන්ලාගේ තත්ත්වය කොහොමද කියලා. එතකොට කියනවා ඒ අය සුනාඩේගේ නියෝග පරිදි ඒ අයව එක්රැස් කර හදිසි ප්‍රතිකාර ලබා දෙනවා කියලා කියනවා. රෝහල් නින්ජලා Kakashiට කියනවා සිකමාරුට සුළු තුවාල, කීබාට බරපතල තුවාල, ඒ වුණාට මාරාන්තික නැහැ. නෙජි සහ චෝජි බරපතල තත්ත්වයේ ඉන්නේ කියලා කියනවා. ඒ සීන් එක කට් කරපුවාම චෝජිට බෙහෙත් කරන්න සුනාඩේ විසින් බෙහෙතක් නිර්මාණය කරනවා. ඒත් එක්කම පෙන්නනවා කීබව. කීබහනවා එයාගේ අක්කගෙන් අකමාරුට කොහොමද කියලා. එයාට අවුලක් නැහැ. ටික කාලයක් ඇවිදින්න වෙන්නේ නැහැ කියලා කීබාගේ අක්කා කියනවා. ඒත් එක්කම පෙන්නනවා තුවාල වෙලා ඉන්න නෙජීව. නෙජීට චිසුනේ ඇතුළු අනිත් නින්ජලා බෙහෙත් කරනවා. ඒ සීන් එක ඉවරනහම පෙන්නනවා සිකමාරුව. සිකමාරු අවුලෙන් ඉන්නේ. එයා ටීම් එකේ ලීඩර් වෙලත් අනිත් අයට තුවාල නොවි එක්කන් එන්න බැරි වුණ එකට ඒ ගැන ටෙමාරිත් එක්ක ඒ ගැන කතා කරලා ඉවර වෙලා සිකමාරු තනින් යන්න යනකොට සිකමාරුවේ තාත්තා කතා කරලා කියනවා ඔයා මේක අත්හැරියට ඔයා වෙනුවෙන් වෙන කෙනෙක් දාලා හරි මේ වැඩේ කරනවා. එතනදී ඔයාගේ යාළුවන්ව වෙන නායකයෙක් යටතේ යවනවා. ඒත් ඔයා යාළුවෙක් ගියත් ඔයාගේ යාළුවන්ට සිද්ධ වෙන්න තියෙන දේවල් වලින් ඔයාට යාළුවන්ව බේරගන්න පුළුවන් කියලා කියනවා. ඒත් එක්කම එතනට සුනාඩේ එනවා. එතනදී සුනාඩේ කියනවා චෝජි දැන් හොඳින් කියලා. ඊට පස්සේ චිකමාරුගේ තාත්තට ස්තුති කරනවා නාරාවංජයේ රහස් ඖෂධ පොත හින්දා චෝජි බේරගන්න ලේසි වුණා කියලා. ඒත් එක්කම සිසුනේ එතනට ඇවිත් කියනවා නෙජි උගටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාත් හොඳින් ඉන්නවා කියලා. ඒ වගේම Naruto උසමාකි Kakashi ආව කියලා කියනවා. Narutoට බරපතල තුවාල වුණා. එයාට ප්‍රශ්නයක් නැහැ කියලාත් කියනවා. ඒක අහලා හැමෝටම ටිකක් අවුල් වෙනවා. සිකමාරු අඬනවා මිෂන් එක ෆේල් වුණාට ඊළඟ පාර මම කොහොම හරි කරනවා කියනවා. ඒ සීන් එක කට් කරපුවාම ඔරොචිමාරුව පෙන්නනවා. Sasuke ඇවිත් ඔරොචිමාරු ළඟට Sasuke කියනවා මොනවා වුණත් මට ඔයාගේ බලය දෙන්න කියලා. ඒත් එක්කම කොළ රෝහලේ Naruto Sasukeගේ හෙඩ් බෑන්ඩ් එක අතේ තියාගෙන අවුලෙන් ඉන්නවා. එතකොට සිකමාරු එනවා Naruto බලන්න. සිකමාරු කියනවා අනිත් අය හොඳින් කියලා. සිකමාරු Narutoගෙන් අහනවා Sasuke කෝ කියලා. Naruto කියනවා එයා ගිහින් කියලා. ඒ කතාව සකුරා අහගෙන ඉඳලා සකුරට හොඳටම දුක හිතෙනවා. ඒ සීන් එක ඉවරුනහම පෙන්නනවා ඊනෝ ගිහින් චෝජිය බලන්න. ඊනෝ අහනවා චෝජිගේ තාත්තගෙන් චෝජිට කොහොමද කියලා. ඔහු කියනවා එයාට අවුලක් නැහැ කියලා සුනාඩේ කිව්වා කියලා. ඒත් එක්කම සුනාඩේ යනවා Naruto බලන්න සකුරත් එක්කම. Narutoට සකුරාව දැකලා හොඳටම දුක හිතෙනවා. Naruto සකුරගෙන් සමාව ඉල්ලනවා Sasuke එක්කන් එන්න බැරි වුණ එකට. ඒ සකුරා ඒක වැඩි ගණන් ගන්නේ නැහැ වගේ ඉන්නවා. ඊට පස්සේ Naruto කියනවා මම කොහොම හරි පොරොන්දු උන දේ කරනවා කියලා. ඒක අහලා සකුරා Narutoට ස්තුති කරනවා. ඒත් එක්කම මාස්ටර් ජිරයියා තඩි ගෙම්බෙක් උඩ නැගලා Naruto බලන් ඇවිත් කියනවා ඔයා අද ඉඳන් මගේ නිල ගෝලයා කියලා මම ඔයාව අවුරුදු 3ක් යනකම් කිනෝබි කෙනෙක් වෙන්න පුහුණු කරන්නම් කියලා. ඊට පස්සේ ජිරයියා කියනවා අකාත්සුකියන් ඊළඟට ඔයාගේ පස්සෙන් එන්න අවුරුදු 3ක් 4ක් යාවි. ඊට කලින් මම ඔයාව සම්පූර්ණ සිනෝබි කෙනෙක් කරන්න පුහුණු කරන්න ඕනේ කියලා කියනවා. Naruto කියනවා මට ඒකෙන් වැඩක් නැහැ මම ඉක්මනින් Sasuke එක්කන් ආවේ නැත්තම් ඔරොචිමාරු විසින් Sasuke මරලා දායි කියනවා. එතකොට ජිරයියා hina වෙලා කියනවා මම ඔරොචිමාරුගේ අමරණීය ජුට්සු එක ගැන හොයලා බැලුවා. ඒ ජුට්සු එකේ අවුරුදු 3ක් යනකම් වෙන ශරීරයක ඉපදෙන්න බෑ. ඔරොචිමාරු Sasuke එනකම් බලන් ඉන්න බැරුව ඔරොචිමාරු මේ ළඟදි වෙන ශරීරයකට මාරු වුණා කියලා කියනවා. ඒ හින්දා තව අවුරුදු 3ක් යනකම් වෙලාව තියෙනවා. කලබල වෙන්න එපා කියලා Narutoට කියනවා. Naruto අහනවා මේ ඇත්තටමද බොරුවක් නෙවෙයි නේද කියලා. එතකොට ජිරයියා කියනවා ඒක ඇත්තක් කියලා. ඒත් එක්කම ජිරයියා Narutoට කියනවා Sasuke ගැන තියෙන අදහස නැති කරගන්න Sasuke ඔරොචිමාරු ගාවට ගියේ Sasukeගේ කැමැත්තෙන්. ඒ හින්දා ඔහු මොන දේ කරත් වෙනස් වෙන්නේ නැහැ කියලා ජිරයියා කියනවා. ජිරයියා එතකොටම කියනවා ඔරොචිමාරුත් ඒ වගේ කෙනෙක් කියලා. එතකොට Naruto කියනවා ඒ වුණාට Sasuke මගේ යාළුවෙක් කියලා. ජිරයියා Narutoට බයිනවා Sasuke යාළුවෙක් නම් සහෝදරයෙන්ව මරන්න හදන්නේ නැහැ කියලා. ඔබ Sasuke පස්සේ යනවා නම් මම ඔබව පුහුණු කරන්නේ නැහැ. ඒ වගේම ඔයාට ගමෙන් පිටවීමට තහනම් කරනවා කියලා කියනවා. ඔයා සාමාන්‍ය ළමයෙක් නෙවෙයි. අකාට්සුකියන් පස්සෙන් යන නයින්ටේල් ෆොක්ස් ඉන්න ඔයා තුල ඔයා Sasuke ගැන දුක් වෙන්න එපා.
සස්කේව අතාරින්න ඔයා ශිනෝබි කෙනෙක් වෙන්න හදනවා නම් බුද්ධිමත්ව වැඩ කරන්න. නැත්තම් මෝඩයෙක් නම් මේ ලෝකේ ජීවත් වෙන එක දුෂ්කර වෙයි කියලා ජිරායා කියනවා. නරුටෝ කියනවා එහෙනම් මම අලුත් ජුත්සු එකක් නිර්මාණය කරලා සස්කේව කොහොම හරි බේර ගන්නවා සහ මම අකාට්සුකියන්වත් විනාශ කරලා දානවා කියලා. ඒ දේවල් කරන්න නම් රෝහලෙන් එළියට ආපු ගමන් ලෑස්ති වෙලා ඉන්න පුහුණුවීම් කරන්න කියලා ජිරායා එතනින් යන්න යනවා. ඒ සීන් එක කට් කරපුවාම අකාට්සුකියන්ව පෙන්නනවා. අකාට්සුකියන් සියලු දෙනා හුඟ කාලෙකින් එකතු වෙලා තියෙන්නේ. අකාට්සුකිගේ කට්ටිය කියනවා ඔරුචුමාරු අකාට්සුකියන්ගෙන් ඉවත් වුණා. ඔරුචුමාරුට දැන් සරෙන්ගන් හම්බෙලා තියෙනවා කියලා. අකාට්සුකිගේ අනිත් අය ඉතාචිගෙන් අහනවා ඒ ඔයාගේ මල්ලි නේද කියලා. ඉතාචි කියනවා ඉක්මන් වෙන්න ඕනේ නෑ. අපිට හැමදේටම පස්සේ අපි ඔරුචුමාරුව මරලා දාමු. හැමදේටම ඉතුරු වෙලා තියෙන්නේ තව අවුරුදු 3යි. අපේ ඉලක්කේ නයින්ටේල් නරියව ලබා ගන්න එක කියලා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් ඉතින් ඊළඟ එපිසෝඩ් එකත් එක්ක ඉක්මනින් හම්බෙමු. වීඩියෝ එකේ තියෙන අඩුපාඩු කමෙන්ට් එකක් දාගෙන යන්න. මන් හිතනවා අඩුපාඩු හුඟක් ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.